කිසිම මහන්සියක් නැතුව නිකන් ගෙදරට වෙලා ඉඳලා පිටරට ඉන්න කුට්ටි පිටින් සල්ලි තියෙන සල්ලිකාරයන්ගෙන් ලංකාවට නොබිලේම ඩොලර් අදින්න පුළුවන් කියලා උඹලා විශ්වාස කරනවාද? අද වීඩියෝ එකෙන් මම උඹලට කියන්නේ ලෝකේ ඉන්න සුපිරිම ධනවතුන් සහ ලොකු ලොකු ආයතන හරහා උඹට නොමිලේ ඩොලර් වැස්සක් වස්ස ගන්න පුළුවන් ලංකාවේ ගොඩක් අද දන්නේ නැති රහස් වෙබ් අඩවි 12ක් ගැන මම අද ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක තප්පරයක්වත් මගහරින්න නැතුව ඉවර වෙනකම් බලපන්. මොකද අන්තිමට ඉන්න සයිට් එක තමයි සුපිරිම සයිට් එක. හරි මචං, ඔන්න එහෙනම් අපේ ලිස්ට් එකේ පළවෙනි වෙබ්සයිට් එක. ලෝකේ ඉන්න සුපිරිම ධනවතුන් ඉන්න වෙබ්සයිට් එකක් තමයි beginmoney.com කියලා කියන්නේ. මේ වෙබ්සයිට් එකෙනුත් ඔයාලට පුළුවන් පිටරට ඉන්න ධනවතුන්ගේ ඩොලර් ලංකාවට ගෙන්න ගන්න. දැන් උඹලා බලනවා ඇති නිකන් සල්ලි බෙදන්න මුන්ට පිස්සුද කියලා. නෑ මචං. මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම සයිට් එකට ගිහිල්ලා account එකක් හදාගන්න. ඊට පස්සේ උඹට තියෙන උඹේ ස්ටෝරි ලියන්න. ඒ කියන්නේ උඹට මොකක් හරි ඉගෙන ගන්න සල්ලි හදිස්සියක් නම් නැත්තම් YouTube channel එකක්, business එකක්, laptop කැමරාවක් සල්ලි මොන හරි දෙයක් ගන්න. එහෙම නැත්තම් ගෙදර කාගේ හරි අසනීපයක් බෙහෙත් ටිකක් ගන්න. ඒ වගේ දේවල් වලට මේ සයිට් එකෙන් සල්ලි ගන්න පුළුවන්. ඔයාගේ විස්තරය ඇතුළත් කරලා ඔයාලට තියෙන ප්‍රශ්නේ ඔයාලා මේකට ඉදිරිපත් කරන්න ඕන. ඔයාලා කියන්නේ ඔයාලට ලෙඩක් දුවක් හදලා බේත් ටිකක් ගන්න ඕන නම් ඔයා මේ සයිට් එකට ගියන්න මට මෙහෙම දෙයක් තියෙනවා, මට මේ ලෙඩේ තියෙන්නේ, මට මේකට සල්ලි හදිස්සියක් තියෙනවා, මං ගාව සල්ලි නැහැ. එතකොට ඔයාලා මේකට දාපුවාම මෙහෙම එකක් හදලා ඔයාලට ඒක ඉන්න ධනවතුන් ඔයාගේ එක ඇත්තක් නම් එයාලා ඒක බලලා ඔයාලට සල්ලි දෙනවා. ගොඩක් මේ සයිට් එකට මේ ඩොලර් ගන්න පුළුවන් PayPal account එකෙන් තමයි. දැන් PayPal ලංකාවටත් තියෙන හින්දා ඔයාලට ලේසි. මේ තියෙන මේ දැක්කද මේ දාලා තියෙන මිනිස්සු එක එක රටවල මිනිස්සු මේකට දාලා දෙනවා. දැන් මෙයාට මෙහෙම දෙයක් තියෙනවා කියලා මෙයා මේකට දාලා දෙනවා. දැක්ක මචං විස්තරේ ලියද්දි සිංහලෙන් ලියන්න එපා. මොකද සල්ලි දෙන්නේ සුද්දු. ඒ නිසා මේ ඉංග්‍රීසියෙන් ලියපන්. ඔබට ඉංග්‍රීසි බැරි නම් chat GPT එකෙන් හරි හදාගන්න. කෙබර ඇද බාලා නිකන් බොරු දේවල් දාන්න එපා. එතකොට මිනිස්සුන්ට ඇත්තටම සල්ලි දෙන්නේ නැහැ. ඇත්තට මෙහෙම වුණාම පොඩ්ඩක් හොයලා බලනවා සුද්දුනේ. පොඩ්ඩක් හොයලා බලනවා 100%ක් වැඩේ ඇත්ත වගේ තේරුණොත් ඔබට PayPal එකට සල්ලි ගන්න හැකියි. හරි මචං. ඔන්න එහෙනම් අපේ ලිස්ට් එකේ දෙවෙනි සයිට් එක. මේක තමයි මචං යුනුලේ. මේ සයිට් එක නම් අර කලින් සයිට් එක වගේ නෙමෙයි. මේක පට්ට ප්‍රසිද්ධ සයිට් එකක් යුරෝපේ. ඒ කියන්නේ මචං උඹලා ළඟ මොකක් හරි සුපිරි වැඩක්, අයිඩියා එකක් නැත්නම් නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් මේක කරගන්න සල්ලි නැති වෙලාවට ලෝකෙ වටේ ඉන්න ධනවත් සුද්දන් එකතු වෙලා උඹලට සල්ලි දෙන සයිට් එකක් තමයි මේක. දැන් උඹලා අහනවා ඉතින් මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. මේකේ වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි. සයිට් එකට ගිහින් account එකක් හදාගන්න එකටම. උඹේ plan එක. එතකොට උඹේ plan account එක හදාගත්තට පස්සේ එතෙන්ට ගිහලා උඹේ දැන් කරන්න ඉඳන් ඒ plan එක. උදාහරණයක් විදිහට මචං මම ලංකාවේ ඉන්න දක්ෂ YouTube content creator කෙනෙක්. මට ලංකාවේ ලස්සන තැන් ලෝකෙට පෙන්වන්න ඕනේ. හැබැයි මට ඒකට හොඳ කැමරා එකක් හෝ ලැප්ටොප් එකක් ගන්න සල්ලි නැහැ. නැත්තම් මම අලුත් පරිසර හිතකාමී බිස්නස් එකක් ලංකාවේ පටන් ගන්නවා. ඒකට මට උදව් කරන්න. ඔන්න ඔය වගේ දාලි වෙලා උඹට ඒකෙන් ඉල්ලන්න පුළුවන්. එතකොට උඹ එකෙන් එහෙම ඉල්ලුවොත් උඹට දැන් ඒකට දාලා ඒ වගේ ඉල්ලන්න පුළුවන්. උඹට මේ වැඩේට යන කරන්න ඕන ගාණ උදාහරණයකට ඩොලර් 100ක් ඒ වගේ ගාණක් ඔයාගේ යන ගාණ දාලි වෙලා ඒකට විස්තර ටික දාන්න තියෙන්නේ. උඹලට මේක සල්ලිත් ගත්තා PayPal account එකට හදාගත්තයි. ඔයාලා පොඩ්ඩක් ඒක try කරලා බලන්න. මේ යුනුලි කියන app එක නම් ඇත්තටම මේ යුරෝපයේ ගොඩක් ප්‍රසිද්ධ app එකක්. ඔයාලා පොඩ්ඩක් මේ ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලලා පොඩි විසිට් එකක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් හොයලා බලන්න chat GPT, Google Gemini එහෙම ඉන්නවා. දැන් ගොඩක් ලේසි මේ වගේ දේවල් හොයාගන්න. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න මොකද්ද මේ ඇත්ත නැත්ත කොහොමද විස්තරය කියලා. හොයලා බලලා වැඩේ පටන් ගන්න. මේකත් ඔන් සයිට් එක. හරි මචං, ඔන්න එහෙනම් අපේ ලිස්ට් එකේ තුන්වෙනි සයිට් එක Indiegogo. මේක ඇවිල්ලා ලෝකේ පුරා ඉන්න සුපිරි කෝටිපතියෝ ඉන්න වෙබ්සයිට් එකක්. මේකෙන් උඹලට කරන්න තියෙන්නේ උඹලා ළඟ මොකක් හරි අලුත් ගැජට් එකක්, ටෙක් අදහසක්, නිර්මාණශීලී වීඩියෝ එකක්, ෆ්‍රොන්ට් එකක් නැත්තම් ලංකාවේ කරන්න පුළුවන් අලුත් බිස්නස් අයිඩියා එකක් තියෙනවා නම් ඒක පිටරට ඉන්න මේ සුද්දන්ට ඒක දීලා
ඔයාලට ලොකු ආධාරයක් ගන්න පුළුවන්. ලොකු සල්ලියක් මේකට ඇදලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේක. අර මම කිව්වා වගේ කලින් මේ වෙබ්සයිට් දෙකටම වඩා මේ වෙබ්සයිට් එක ඇත්තටම ගොඩක් හොඳයි. නීතිය අනම්මනම් හැමදේම වගේ මේකේ ටිකක් අඩුයි. හොඳට මේ සල්ලි ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේක Indiegogo කියන්නේ. ඔයාලා සයිට් එකේ ගිහිල්ලා රෙජිස්ටර් වෙලා account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට PayPal එකට සල්ලි ගන්න පුළුවන්. හරි මචං අපි යමු ඊගා වෙබ්සයිට් එකට. මේක මචං ෆන්ලි. මේක ඇවිල්ලා ලෝකේ පුරා ඉන්න සාමාන්‍ය පරිත්‍යාගශීලීන් වගේම ධනවත් මිනිස්සුන්ගේ පුද්ගලික අවස්ථාවලට සිදුවම උදව් කරන සුපිරිම මේ වෙබ්සයිට් එක. මේකේ අර මේ වාසිය කියන්නේ මචං අර කලින් සයිට් වලට වගේ මේකේ ලොකු ප්‍රොජෙක්ට් බිස්නස් ප්ලෑන් මේ මුකුත් ඕනේ නැහැ. උඹලට ඕන යම සරලම සාධාරණ හේතුවක් ඉදිරිපත් කරලා උඹලට මේකෙන් සල්ලි ගන්න පුළුවන්. අර සයිට් වලට වඩා මේක ගොඩක් ලේසි. සාමාන්‍ය දේවල් ඉදිරිපත් කළා ඔයාලට මේකෙන් සල්ලි ගන්න පුළුවන්. මචං මේකට මේ ඉස්සල්ලා වගේ PayPal account නම්ම නම් මුකුත් ඕනේ නැහැ. මේක සාමාන්‍යයෙන් ඔයාලා තියෙන මේ ලංකාවේ තියෙන බැංකුවටම මේක transfer කරගන්න පුළුවන් සල්ලි. ඒක තමයි මේකේ තියෙන ගොඩක් තියෙන විශේෂත්වය. මේකට අර app වලට මේ අර සයිට් වලට වඩා මේ PayPal ඕනේ නැහැ.